තමන්ට බලය ලැබී මුල් සති කිහිපය තුළ ද්‍රෝන් තාක්ෂණයෙන් පොහොර හඳුන්වා දී ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන බවට නාමල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් පළ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ පවුලේ පිරිස වසර ගණනාවක් බලයේ සිටියදී නොකළ දේවල් පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා දැන් ගස් උඩ සිට ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. නාමල් රාජපක්ෂ මහතාට ඩ්‍රෝන් මගින් ප්‍රහාර යෙදීමට සිදුවනුයේ බන්ධනාගාරයේ ඇතුළතදී බවත් බන්ධනාගාර භාර අමාත්‍යවරයා සිරකරුවන්ගේ සුබ සාධන කටයුතු යටතේ ඊට අවස්ථාව ලබා දෙනු ඇති බව තමා විශ්වාස කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. බන්ධනාගාරයේ පිරිස් නාමල් රාජපක්ෂ මහතාව මතක් කරන බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට පෙර දිනකදී ප්‍රකාශ කළ බවත් ඉදිරියේදී සිදුවීමට නියමිත වැඩ කටයුතු වලට නාමල් රාජපක්ෂ මහතා සූදානම් වේ යුතු බවත් ඔහු කියා සිටියා. මෙරට ජනතාව මේ වන විට බලාපොරොත්තු වන්නේ නීතිය ආධිපත්‍ය සුරකිමින් රටේ සිදු වූ අපරාධවලට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීම බව ඔහු අවධාරණය කර සිටියා.